ආයුබෝවන් Infinity Lab YouTube නාලිකාව අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔව් අද මම සංජීවන රන්දුලු මාත් එක්ක ඉන්නවා අද සුචරිත මාදම්පගේ සර්. අද අපි මොකද්ද කරන්න යන්නේ? අද අපි කරන්න යන්නේ ටිකක් අමුතු වැඩක්. ඒ කියන්නේ පීඩනයේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ දරුවන් අතර ගොඩක් මේ ප්‍රශ්නයක් වෙන කොටසක් සාමාන්‍යයෙන් විද්‍යාවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පීඩනය ගැන ඕගලන්ට යම්කිසි අදහසක් දෙන්න. මොකද්ද කියන්නේ කොහොමද කියන එක ප්‍රායෝගික උදාහරණයකින් පැහැදිලි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් ගොඩක්ම මේ පීඩනය කියන එකට මොන වගේ දේවල්ද බලපාන්නේ නේ? පීඩනයට බලපාන සාධක ගැන පරීක්ෂා කරන්න දැන් ගොඩක් මේ දන්නවා ඇති නවයේ ශ්‍රේණියේ ළමයින්ට එහෙම මේක පරීක්ෂණයක් විදිහටත් තියෙනවා. හැබැයි ඉතින් මේක හරියටම කරන්නේ කොහොමද කියන එක ගැන සමහර වෙලාවට ලොකු අවබෝධයක් නැහැ. ඒක පීඩනයට බලපාන සාධක ගැන පීඩනයට බලපාන සාධක හරියටම පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියන එක අද දවසේ අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි ගාව තියෙනවා මේ ඒ සඳහා අපි සපයගත් උපකරණ මේ ද්‍රව්‍ය කිහිපයක්. දැන් බලන්න මේ තියෙනවා මේ සබන් කැට දෙකක් නේ. මේ දෙක පොඩි වෙනසක්වත් තියෙනවද සබන් කැට දෙකේ? මට නම් එහෙම පේන්නේ නැහැ. ඔව් අපි එකම වර්ගයකින් ගත්තේ එකම බ්‍රෑන්ඩ් එකකින් එකම නිෂ්පාදිත තියෙන එකම බරක් තියෙන එකම නිෂ්පාදිත තියෙන සර්ව සබන් කැට දෙකක් ගත්තා. ඒ වගේම මේ දෙක මත දෙන බලය පෙන්වන්න අපි අරගෙන තියෙනවා මේ වැලි පුරවපු මලු දෙකක්. මේ දෙකේ බර සමානව අරගෙන තියෙනවා. ආසන්නව නිව්ටන් 10ක්. නිව්ටන් 10ක බරක් තමයි තියෙන්නේ. ඒක නිව්ටන් 10ක බර තියෙනවා. පැහැදිලිව පේනවා. මේ බලන්න. නිව්ටන් 10 කියන එක උනට පේන්නේ නැති. මේක වැලි මල්ලක්. ඔව්. අනිත් එකත් ඒ සමාන බරක් තමයි අපි යොදාගත්තේ. ඒකත් බලන්න ඒකේ නිව්ටන් 10ම තියෙනවා සමාන වෙන්න. නූල් දෙක බලන්න. නූල් දෙක හැබැයි සමානද? අපි ගන්න නූල මට පේනවා ඇති මෙන්න මේ වගේ. මේක ඇත්තටම නයිලොන් නූලක්. දැන් මේක යම්කිසි වර්ගඵලයක් තියෙනවා. මට පේනවා ඇති. ඒ වගේම ඒ පාවිච්චි කරන නූල ගොඩක් සිහින් නේද? මේක සිහින් නූලක්. වර්ගඵලය ගොඩක් අඩුයි. ඔව්. දැන් මම අර කලින් නූලට වඩා වර්ගඵලය අඩු නූලක් තමයි මෙතන ගන්න. ඒක කියන්නේ වෙනස තමයි මෙතන නූලේ වර්ගඵලයේ වෙනස විතරයි අතර මෙතන තියෙන්නේ. ඔව්. දැන් ඕලන්ට පේන්නේ මේ වන්දුසර් අල්ලන් ඉන්නවා මේ වැලි මලු දෙක. දැන් ඔයගොල්ලෝ බලන්න ඊට පස්සේ මේ නූලේ ප්‍රමාණය බලන්න. දැන් ඔයාලට පේනවා මෙන්න මේකේ සිහින් නූල තියෙන්නේ. මේ කහ පාටට. කහ පාට එක. දැන් මෙතන සුදු පාටට තියෙන්නේ මහත. මහත එක. දැන් ඔයාලට හොඳට පේනවා ඇති මේ දෙකේ වෙනස. ඔව්. එතකොට ඒ කියන්නේ ඔය බලන්න. දැන් අපි පටන් ගමු නේද? තමයි හදන්නේ. ඔව්. හරි බලමු. 1 2 3. දැන් ඔන්න අපි ආරම්භ කරලා තියෙනවා. ඔව්. බලන්න ඊට පස්සේ කොයි නූලද? කොයි නූල මේ පේනවා ඇති. පේනවා ඇති ඉක්මනින් කැපිලා යන්නේ කොයි එකද? ඔයාලට පේනවා ඇති මෙන්න මේ නූල ඉක්මනින් කැපීගෙන යනවා මේ. ඔව් දැනටමත් සෑහෙන්න කැපිලා ඉවරයි නේද ඇත්තටම. සිහින් නූල එක. සුදු පාට මහත නූලෙන් තාම මේ භාගයක්වත් කැපිලා නැහැ. නූල සිහින් කියන්නේ ඒකේ වර්ගඵලය ගොඩක් අඩුයි. නූල මහතයි කියන්නේ වර්ගඵලය වැඩි. දැන් යෙදෙන බලය එක සමානයි. නිව්ටන් 10ක බලයක් තමයි මේ දෙක මතම යෙදිලා තියෙන්නේ. ඇත්තට දැන් මේකට යම්කිසි වෙලාවක් යනවා. ඔව්. නමුත් දැන් ඔයාලට මේ වෙලාව කියලාට පේනවා ඇති පැහැදිලි වෙනසක් පේනවා. පේනවා. දැන් මේක තව පොඩි වෙලාවක් ඇතුළත කැපිලා ඉවර වෙන්න දැන් ඉතින් ආසන්න වගේ තමයි තියෙන්නේ. හැබැයිම මේ කාලය ඔය දැන්ට තප්පර කීයක් වගේද අපිට ගිහින් තියෙන්නේ? අන්න මේ පෙන්වන්නේ විනාඩියේ තප්පර 44ක් වගේ ගිහිල්ලා තියෙනවා දැනට. සාමාන්‍යයෙන් දැන් ඔයාලට මේ හොඳට බලන්න පේනවා ඇති මේක සැලකුතු ප්‍රමාණයක් කැපිලා තියෙන නමුත් මේක බලන්න කැපිලත් නෑ වගේ. තව ගොඩක් වෙලාවක් යන මේ බවක් තමයි පේන්න තියෙන්නේ නේ. ඔය ඉතින්
දැනට මේ තමයි කාලය. අපිට ඇත්තම ඉවරනකම් සමාහට බලන්න බැරි වී මේකේ අපි මොකද යොදාගත්ත බලයේ නිවුටන් 10ක් වීම නිසා තමයි මෙතන කාලය පොඩ වැඩිපුර යන්නේ. දැන් ඔයාලට මේක කරනවා නම් එතකොට බලන්න මේ පුළුවන් තරම් වැඩි බලයක් යොදාගත්තොත් අපිට ඉක්මනින් පරීක්ෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා නේද? ඔව්. ඇත්තම දැන් මෙන්න මේ වගේ කියන්නේ විනාඩි 6යි තප්පර 16ක් වගේ ඇතුළත තමයි මෙන්න මේක සම්පූර්ණයෙන් කැපිලා වැටුණා. මේක ඇත්තට කැපිලා වැටුණා. නමුත් බලන්න මෙන්න මේක තාමත් මේ භාගයක් විතර තමයි කැපිලා තියෙන්නේ. ඒ වගේ දෙගුණයකට වඩා වැඩි කාලයක් යනවා මේ වර්ගඵලයේ වැඩි නූලෙන් කැපෙන්න නේ. ඔව් දැන් අපි බැලුවා මේ පීඩණයට බලපාන එක සාධකයක් පරීක්ෂා කරලා බලන්න මේ සිහින් නූලක් සහ මහත නූලක් මේ සබන් කැටේට ඇට ගහලා එක සමාන බරකින් යුතු වැලිමත් දෙකක් එල්ලලා කෝකෙන්ද ඉක්මනින් සිද්ධ වෙන්නේ කියලා. තාම පැහැදිලිව අපිට දකින්න ලැබුණා මේ සිහින් නූල එල්ලපු මේ සබන් කැටේ ඉක්මනට කැපුණා. එතකොට මහත නූල කැපෙන්න ගොඩක් වෙලා ගියානේ විනාඩි 15කටත් වඩා වෙලාවක් ගිහින් තමයි ඒක වුනේ. එතකොට දැන් මේ පීඩණයට වර්ගඵලයේ බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ කියන්නේ වර්ගඵලයේ අඩු වෙන මොනක් තමයි තන පීඩනය වැඩි වෙන්නේ. ඒ පීඩනය වැඩි වෙන තමයි ඉක්මනට මේ එක කැපුනේ. ඒ කියන්නේ වර්ගඵලයේ අඩු නම් පීඩනය වැඩි. වර්ගඵලයේ වැඩි නූල් එතකොට වැඩි වෙලාවක් ගියේ මොකද? පීඩනය අඩු නිසා. එතකොට වර්ගඵලයේ වැඩි වුණොත් පීඩනය අඩු වෙනවා. අඩු වුණොත් පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් පීඩනය කියන්නේ මේ බලයක් අඩු කියන්නේ යෙදෙන බලයේ යෙදෙන ප්‍රදේශය මත තමයි පීඩනය තීරණය වෙන්නේ නේ. අඩු ඒ කියන්නේ අඩු තැනකට ඒ බලය යෙදෙනවා කියන්නේ එක තැනකට යෙදෙන බලය වැඩි වෙනවා. එතකොට පීඩනය වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. එහෙනම් අපිට පීඩනයට අර්ථ දැක්වීම මොකද්ද? පීඩනය කියන්නේ මොකක්ද කියලා කොහොමද අපි කියන්නේ? ඒතර අපිට කියන්න පුළුවන් ඒකක වර්ගඵලයක් මත බලය කියලා. ඔව්. ඒකක වර්ගඵලය කියන වර්ගඵල එකක් මත ක්‍රියාත්මක වෙන බලය තමයි පීඩනය කියලා. අපි හිතමු දැන් මේ මුළු මේසය මතන නිව්ටන් 1000ක බලයක් යෙදෙනවා කියනවා. හැබැයි මේසෙ එක තැනකට යෙදෙන්නේ ඒක බෙදිලා යනවා. බෙදිලා ගිහිල්ලා දැන් මේසෙ දැන් අපි හිතමු මේ මේසේ වර්ග මීටර දෙකක් තියෙනවා නේද? එතකොට එක වර්ග දැන් මුළු බලය නිව්ටන් 1000 නම් මේසේ එක ඒකක වර්ගඵලයකට යෙදෙන්නේ 500. ඒ අනුව එතකොට පීඩනය 500යි කියලා ගන්න ඕනේ. ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වෙන බලය තමයි පීඩනය. එහෙනම් වර්ගඵලය අඩු කරන තරමට අපිට පීඩනය වැඩි කරන්න පුළුවන්. එතකොට මේවා අපි කොයි වගේ තැන්වලදීද ප්‍රායෝගිකව යොදාගන්නේ? ඔව් දැන් අපිට උදාහරණයක් කියන්න පුළුවන් අපි පිහියක් ගන්න අවස්ථාව හිතන්නකෝ දැන්. ඔව් දැන් මේ තියෙන්නේ මං ගාව පිහියක් නේ. දැන් බලන්න මෙන්න මේකේ කොහොමද මේ වගේ පිහියක ඉතින් අර වර්ගඵලයේ ඉතින් සාමාන්‍ය ගොඩක් අඩු වෙයි. ගොඩක් සින්නාදී ඒක අපිට මේ පැත්තෙන් කපන්න බෑනේ. මේ පැත්තේ කපන්න බෑ. දැන් මේ පැත්ත මේ කැපෙන පැත්තට වල අනිත් පැත්තේ වර්ගඵලය වැඩි. එතකොට අපිට දැන් මට ඇත්තටම දැන් මේකෙන් දැන් වර්ගඵලය මෙතන මේ වැඩි පැත්තෙන් ඉතින් දැන් මේ වගේ කරත් ඇත්තටම මේ ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් පැත්තෙන් කරොත් පැත්තෙන් කරන්න බෑ. ඔව්. මොකද ඒක දන්නවනේ මොකද වෙලා තියෙන එකම දේ වර්ගඵලය අඩු. වර්ගඵලය අඩු. එතකොට ඒ කියන්නේ මේ වර්ගඵලය වැඩි තැනක දෙන්නේ අඩු පීඩනය. ඒක තමයි කිසි දෙයක් මෙතන වෙන්නේ නැත්තේ. ඔව්. දැන් එතකොට මේ පිහි කාලයක් යනකොට කැපෙන්නේ නැති. එතකොට අපි මේක අරගෙන යනවා නේද? අර සමහර වෙලාවට මේ මොහක් තියන්න අපි යනවා. ඒගොල්ලෝ මේ මොහක් තියනවා කියලා කරන්නේ මොකද්ද? වර්ගඵලය අඩු කරලා තියෙන වර්ගඵලය අඩු කර මේක අර සූර්ලා වගේ මේ අර ෂාප් කරලා මේ වර්ගඵලය අඩු කරලා දෙනවා අපිට. මේක විතරද අපිට මේ පීඩනය? දැන් තව කියනවා නම් ඇත්තම දැන් අපි මේ ඕගොල්ලන් දැන් මේ අත්දැකීම් ඇවිල්ලා ඇති දැන් සපත්තුවකට කකුලක් පෑගෙන අවස්ථාවක් අපි ගත්තොත් එහෙම. දැන් ඕගොල්ලෝ කියන්නේ සාමාන්‍ය අපි පැතලි සපත්තුවකින් පෑගෙන එකයි. ඒතර හයි හීල් දාපු අර වර්ගඵලයේ අඩු සපත්තුවකින් පෑගුණොත් එහෙම අපිට එතන මොකක්ද දැනෙන්නේ? එතන දෙකක් තියෙන්නේ. වේදනා දෙකක්. එතකොට ඕගොල්ලෝ දන්නවා ඇති මොකේද වේදනාව වැඩි වෙන්නේ කියලා. ඉතින් වේදනාව වැඩි වෙන්නේ මොකේද? අර අඩිවිස හයි හීල් එකේ වර්ගඵලයේ අඩුවකින් පෑගුණොත් අපිට එතන වැඩි පීඩනයක් දැනෙනවා. එතකොට අර පැදලි සපත්තුවෙන් පෑගුණත් ඇත්තටම ගොඩක් අපි සමහර හයියෙන් පෑගන්නට ලොකුවට එකතන පරිකක් දැනෙන්නේ නැහැ.
ඒ වගේම අපිට දැන් පොළවේ මොකක් හරි ඉන්නක් හිටවන්න උනොත් අපි මොකද කරන්නේ කෙලවර උල් උල් කරගන්නවා. ඇයි උල් කරන්නේ වර්ගඵලය අඩු කරලා පීඩනය වැඩි වැඩි කරගන්න. කරගන්න. ගානකට කියන පුළුවන් අපිට අලවංගුවේ ඔව් ඒ දැන් ඒවා කාලයක් යනකොට අර මොට්ට වෙනවා කියන්නේ මේ වර්ගඵලය වැඩි. වැඩි. ඒක හොඳට ආපහු අපි මොකක් කරාම අපිට ආයි වර්ගඵලය අඩු කරගන්න වර්ගඵලය අඩු කරගන්න පුළුවන් නේ. දැනයක් උනත් එහෙමනේ. දැනේක අපි ගන්න අර උලක් තියෙන්නේ ඒකයි. ඔව්. හරි දැන් ඔය අපි කතා කරේ පීඩනය වැඩි කරගන්න මේ වර්ගඵලය අඩු කරගෙන. හැබැයි පීඩනය වැඩි වෙන තැන් අපිට අවාසි වෙන අවස්ථාවක් තියෙනවානේ. දැන් ඉස්කෝලේ ළමයෙක්ට එහෙම පොත් බෑග් එක කරට පීඩනය වැඩි වුණොත් හරි අමාරුයිනේ. ඒ වෙලාවට අපි කරන්නේ පීඩනය අඩු කරගන්න තමයි අර ඒ කියන්නේ බෑග් එකේ කරේ පළල එතකොට අපි වැඩි කරගන්න පුළුවන්. අර පටියේ වර්ගඵලයේ වැඩි එකක් අපි ගත්තොත් පොඩ්ඩ පීඩනය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේ තව දැන් ඔය ලොකු කන්ටේනර් වල ලොකු බරවල් අරගෙන යනවානේ. ඒ වෙලාවක පාරවල් අර එරෙන්න පුළුවන් පාරට හානි වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න ඒගොල්ලෝ මොකද කරලා? ඒගොල්ලෝ ටයර් එකේ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වර්ගඵලයේ ටයර් පාවිච්චි කරන්නේ ඒකට ඒක නිසා. එතකොට මේ අර මාර්ගයට වෙන අනතුරු අඩු කරගන්න පුළුවන්. දැන් ඒ අපි කතා කළේ මේ දැන් අපේ ජීවිතවලදී අපි පාවිච්චි කරන අවස්ථාවේ ස්වභාවිකව ගත්තොත් සත්තුන්ගෙත් මේවා තියෙනවානේ. ඔව්. දැන් අලියා ලොකුඩක් බරයි. එතකොට අලියා නිසා පොළොව මත ලොකු පීඩනයක් ඇති වෙනකොට වළක්ව ගන්න උගේ කකුල් මොකද වෙලා තියෙන්නේ? කකුල් වල වර්ගඵලයේ වැඩි වෙලා තියෙනවා. ඔව් වර්ගඵලය. ඒක ඕන පේන්නේ සත්තුන් උදාහරණ මතක් කරාමත් පේනවා ඇති ගොඩක් ඒ කියන්නේ ශරීරයෙන් විශාල වෙන්න යාගේ කකුල් වල පාදවල තියෙන පතුලේ වර්ගඵලයේ වැඩි කියන එක පේනවානේ. හැබැයි සමහර සත්තුන්ට පීඩනය වැඩි කරගන්න ඕන වෙන අවස්ථාවක් තියෙනවානේ. දැන් ඔය කොටින්ගේ සිංහයන්ගේ නියපොතු ඒ කියන්නේ සතුන්ගේ දැන් මොකක් හරි ගොදුරක් අරගෙන ඒ ගොදුර ඉරා ගන්න. මේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මොකද්ද වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ නියපොතු උල් තත්ත්වයේ තියෙනවා. ඒගොල්ලන්ගේ රදනක දත් වෙලා තියෙනවා. සිංහයන්ගේ. කියන්නේ ඒ රදනක දත් තියෙන්නෙම ඒ වගේ ගොදුරක් හොඳට ඉරාගෙන කන්න. ඒ වගේම අර උකුස්සගේ හොටත් තියෙනවා. වෙලා තියෙනවානේ. ඒ අර ඉතින් බලන්න ඒක නිසා දැන් සබාදහමෙත් මේ පීඩනයේ තියෙන සංකල්පය පාවිච්චි කරනවා. ඒ කියන්නේ හැම අවස්ථාවකම ඒ කියන්නේ පීඩනය වැඩි කරගන්න ඕනේ අවස්ථාවක් තියෙනවා පීඩනය අඩු කරගන්න ඕනේ. ඒ සුසු විදියට දැන් ඒ කියන්නේ අවස්ථාව විදිහට හැඩ ගිහිල්ලා තියෙනවා වගේ. එතන ඇත්තටම වෙලා තියෙන දේ තමයි වර්ගඵල. පීඩනය වැඩි කරගන්න ඕනේ නම් වර්ගඵලය අඩු කරගෙන තියෙනවා. පීඩනය අඩු කරගන්න ඕනේ නම් වර්ගඵලය වැඩි කරගන්න. ස්වභාවික ජීවිතක ස්වභාවයේ ඉන්න සත්තුන්ගෙත් තියෙනවා. ඒවා ඒවා දැකලා තමයි අපිත් මේ වගේ දේවල් පසු කාලීනව මේ කියන්නේ දැන් පීඩනය වර්ගඵලය ඔය සංකල්ප මේ භෞතික විද්‍යාත්මකව දැනගන්න කලින් වුණත් මිනිස්සු මේවා පාවිච්චි කරලා තියෙනවා මේ දැන් එදිනෙදා ජීවිතේ වැඩ කරගන්න. ඒ කියන්නේ මේ නමින් එක දන්නේ නැති වුණත් මේවා යොදාගෙන සංකල්පේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිත් ඕගලන්ට කියන්නේ මෙන්න මේ විද්‍යාවේ මෙන්න මේ සංකල්ප ඉගෙන ගන්න. ඉගෙන ගන්න විතරක් මාදී කියන්නේ දැන් ගොඩක් වෙලාවට දරුවෝ පාවිච්චි කරන්නේ මේවා විභාගයේ පාස් වෙන්න විතරයි. නමුත් එහෙම නෙවෙයි. අපි ප්‍රායෝගික ජීවිතේටත් මේකේ මොනවද ගන්න තියෙන්නේ කියන එක විශේෂයෙන් අධ්‍යයනය කරනවා. ඒක නමින් දැනගත්තේ නැතත් කමක් නැහැ. ඒක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අර සංකල්ප වැදගත්. ඒක සංකල්පය කොහොමද අපේ එදිනෙදා ජීවිතේ යොදාගන්නේ අපි මේ හැම වෙලේම තේරුම් ගන්න ඕන දෙයක්, අවබෝධ කරගන්න ඕන දෙයක්. හරි එහෙනම් අපි අද මේ පොඩි ප්‍රායෝගික පරීක්ෂණයකුත් එක්ක ඔයාලට පීඩනය මම හිතන්නේ දැනුවත් ගොඩක් උන් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒකත් එක්ක ඒ වගේ මේවා වටපිටාව ගැන ඒකේ දෙන අවස්ථා ගැනත් අපි පොඩි මේ විස්තරයක් ඔබට ඉදිරිපත් කළා. ඉතින් ඉස්සරහටත් අපි මේ වගේ වීඩියෝස් වලින් ඔයගොල්ලන් හම්බ වෙනවා. මේ ඒ නිසා අපේ Infinite Lab YouTube නාලිකාව නිරන්තරයෙන්ම බලන්න බලලා subscribe කරන්න කියලා. කමෙන්ට් දාන්න ඕගොල්ලෝ මොනවද කියන්නේ අපිට ඊළඟට කරන්න ඕන දේවල් අපි මේ කරන දේවල් වල තියෙන අඩුපාඩු විශේෂයෙන්ම ඒවා වුණත් මේ ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ අවස්ථාවේදී ඊට වඩා ඔයගොල්ලන් කමෙන්ට් එක ඇත්තට කමෙන්ට් එක සහ ඒ subscribe අපි ලොකු ශක්තියක් ඒ නිසා දිගටම කියනවා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉදිරි වීඩියෝ සඳහා මේ වගේම අපි හොඳ දෙයකින් අපි හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ආයෙත්